හෙල්ලෝ ගයිස්. ඉතින් ඔන්න කාලෙකින් වීඩියෝ එකක් කරන් ආවා. මේ අපි යනවාද බුකරෙස්ට් වල තියෙනවා මේ සෙක්ටර් 4 වල ෆ්‍රයිඩ් රයිස් උයි අයිස්ක්‍රීම් උයි දන්සලා. ඉතින් ඒකට යනවා. දැන් මම කෙලින්ම යනවා නිත්‍යයක් කළ ගෙදර. එතන තමයි කට්ටිය සෙට් වෙන්නේ. හරි ෂෝක්. මේ නිත්‍යයක් කළ ගෙදර යන්න හම්බෙන්නේ නැහැ. මට දාලා තියෙන ලොකේෂන් එක දන්සලේ ලොකේෂන් එක. මම දාලා කිව්වේ ගෙදර ලොකේෂන් එක වල දාලා තියෙන්නේ දන්සලේ ලොකේෂන් එක. දැන් කාටත් කලින් මම ඇවිල්ලා ඉන්නේ මේ එහා පැත්තේ තියෙන දන්සලා නම්. ඉතින් එයාලා එනකන් ඉන්නේ නෝට. ආතල් තමයි දෙන්නේ. මේ ඉතින් අපි ගිහින් බලමු කොහොමද තියෙන්නේ. මං හිතනවා ලංකාවේ ගොඩක් ඇවිල්ලා ඇති කියලා මේ වෙලාවේ. මං හිතන්නේ මේ දන්සලා දෙන්නේ දෙවෙනි පාට. ගිය පාරත් ෆ්‍රයිඩ් රයිස් දන්සලා තිබ්බා. මම හිතන්නේ මෙයාලම තමයි ඒක සංවිධානය කරලා තිබ්බෙත්. මේ පාර ෆ්‍රයිඩ් රයිස් උයි අයිස්ක්‍රීම් උයි දෙකම තියෙනවා. ගිය පාරක් දුන්නත් දන්නේ නැහැ. මං ගියේ නැහැ. මේ ඉතින් ඇත්තටම සතුටුයි මේ වගේ දේවල් සංවිධානය කරන එක ගැන. මොකද ලංකාව වගේ නෑනේ. ලංකාවට වගේ හිටියනම් තන්සල් වලට ගිහිල්ලා කොල්ලෝ එක්ක බයිසිකල් පැදගෙන ඒ ආතල්ලක ඉතින් මෙහෙ ගන්න බෑ. මේ නමුත් මේ විදියට හරි දෙයක් සංවිධානය කරන එක ගැන ඇත්තටම සතුටුයි. බලමු ගිහිල්ලා. සුවඳ තියෙනවා සිරාවට මේ හරියට පට්ට සුවඳක් තියෙන්නේ. මේ ගිහින් බලමු රහට තියනවද සුපිරියට තියනවද කියලා. හායි දන්සල් කරනවද? අනේ මේ වගේ වලක් අපේ ජීවිතේට මගේ අරගන්නේ කොහේ අච්චර දුර හිටියද මම හිතේ පැයකමාරක් විතර ආවද ඕ බෝල් දාගෙන යකෝ මම සීත කුණුසුම සැප දුක පසෙක තබා වේදනා විඳි මිනිසුන් සොය සොය ඔබ දෙසුදම් මග නොවේ නිමා වේදනා විඳි මිනිසුන් සොය සොය ඔබ දෙසුදම් මග නොවේ නිමා නෙත සිත තුටු කල බුදුරුව බුදු බණ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ රහයි ඕ හායි ආදරේ වැඩි කෑ ගහන්න එපා ගෙදර මිනිස්සු එතවයි බිත්තරයක් දැම්ම නැද්ද මොන නෑ මම මට පපඩම දුන්නේ නෑ අසාධාරණයි මම වෙන කන්නේ මේ සදහවත්තු ජය මේවා පිනෙන් පිනම වේවා අපි කන්න යන්නේ ඔය වීඩියෝ කරනවා අපි කන්න යන්නේ බොහොම අපි මේවා වැඩි මේ වගේ දේවල් කරන අයට වැඩි ලැබෙන්න තුනේ වැඩි මේ වගේ ඒවා කරන්න ලැබෙනවා කොළ ගන්න එපා ලැබෙනවා අපිට පුළුවන් හැබිට් කරන්න ඒක නිකන් බලකට දාල් පාටි කියලා තාම කාලේ කොයිද ඉන්නේ කාලේ ඉවරයි කාලේ කොපින් ප්ලේට් එක කනවා තාම ඉවර අපි නම් ගානක් කාලා ඔක්කොම කාලා තියෙනවා ඉවරයි නමයි රහයිනේ එන ගණන් ඉන්න අරු සුපිරිය වයිෆ් වෙනකොට රහත නැද්ද ඒ ගැන මට මෙතන අමාරුයි කියන්න අමාරුයි ඇත්තටම මචං අමාරුයි දාන්න එපා ඈ අර මේ බැලිල්ලට හරි ආයි කියන්නේ මොකද ඒ බැලිල්ලට ආයි මොකද කියන්නේ දන්නේ කොහරි යනවාද කියලා. එච්චරයි කරන්නේ දෙන්නේ මේ අපි ආයේ කොහරි අයිස්ක්‍රීම් උත් අම්මුණා භාගයක් කාලා ඉවරෙද්දි මතක් වුණේ අනිත්‍යකේ ඉතින් ගයිස් මේ දන්සල ඉවරයි කියන්නේ වහින්න ගත්ත වැස්සක් පටන් ගත්තා. මාර වැඩි උනේ ළමයි
එක පාට අහස කළු කරලා හොඳට අව්ව පායලා තිබ්බා. එක පාට කළු කරලා වහින්න ගත්තා. මේ ඉතින් හෙට මම වැඩ. ඒ නිසා මම ටක් ගාලා මගේ ඇකොමඩේෂන් එකට ආවා. මාෂිලා නම් හිටියා ඒ සෙට් එකේ හිටියා. මේ මම ආවා ටිකක් දොර නිසා මෙහාට එන්න ඕන නිසා. දාන්සල ගැන කිව්වොත් සුපිරියටම තිබ්බා. කැම ටික පට්ටරහයි. ඒත් එක්කම මාර ක්‍රවුඩ් එකකුත් හිටියා. හිතා ගන්න බැහැ රොමේනියාවේ මේ මෙච්චර පිරිසක් ඉන්නවද කියලා. ඇත්තටම හදවතින්ම සතුටුයි. එහෙම කට්ටියක් දකින්නකොට ලංකාවේ අය ලංකාවේ විදිහට එහෙම සෙට් එකක් දකින්නකොට පට්ට ආසයි. අර මම කලින් කිව්වා වගේ ෆ්‍රයිඩ් රයිස් දාන්සල දීලා තියෙනවා ගිය පාරත්. මේ පාර තමා මේ ෆ්‍රයිඩ් රයිස්ුයි අයිස්ක්‍රීමුයි දෙකම දීලා තියෙන්නේ. ඒක සංවිධානය කරපු සියලු දෙනාට ගොඩක් පිං. ලබන පාරත් මීට වඩා හොඳට අසලක් දෙන්න පුළුවන් වෙන්න ඕන අනිවාර්යෙන්. ඒකට කට්ටිය සහභාගී වෙන්නත් ඕන. ඉතින් ඇත්තටම සතුටුයි. හදවතින්ම සතුටුයි. ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් රොමේනියාවේ දැන් ගොඩක් දේවල් සංවිධානය වෙන එක ගැන පට්ට සතුටුයි. මේ මම ලොකුකමකට කියනවා නෙමෙයි මම මහ ලොකු එකෙක් නෙවෙයි. මේ ගොඩක් අය මං එක්ක ඇවිල්ලා කතා කරනවා. අනේ thank you ඒ ඔක්කොටම මාර විදියට thank you. හැමෝටම ගොඩක් ආදරේ. ඉතින් එච්චරයි මම ඇකොමඩේෂන් එකට ආවා. අද දවස් ගෙවුනේ මෙහෙම තමා. එහෙනම් ඉතින් ඉක්මනින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගෙන් එන්නම්. බයි.